කලින් වීඩියෝ එකකදී මම 2019 අවුරුද්දේ පළවෙනි පත්‍රයේ පාර්ට් B වල පළවෙනි ප්‍රශ්නේ කතා කරා භාග ගාන 2019 අවුරුද්දේ ඒ භාග ගාන සාකච්ඡා කරලා තිබ්බා. ඉතින් අද හදන්නේ මේ 2019 අවුරුද්දේම එක පත්‍රයේ පාර්ට් B වල දෙවෙනි ගාන සාකච්ඡා කරන්න. බොහෝ වෙලාවට සාමාන්‍ය අලුත් සිලබස් එකකින් 2016 නම් මේ දක්වා තිබ්බ හැම පේපරෙම වගේ වැඩිම පේපර් ප්‍රමාණයක දෙවැනි ප්‍රශ්නයේ විදිහට ඉන්නේ වර්ගඵලය හා පරිමිතිය ආශ්‍රිත ප්‍රශ්නයක්. එතකොට මේ පාඩම වර්ගඵලය හා පරිමිතිය යන පාඩම් දෙක ගැන මේ වැඩි අවධානයක් යොමු කරොත් එහෙම ලකුණු 10 සීමාවට යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. හරි. ඉතින් අද බලන්නේ 2019 ඒ කියන දෙවෙනි ගාන සාකච්ඡා කරන්න. හරි. මම ගාන කියවන්නම් මම කියවද්දි ගාන උඩිනුත් වැඩේ. හරි. ගාන කියනවා මුලින්ම තහඩුවක් රූපයේ දැක්වෙන පරිදි ABCD ත්‍රිපිසියමක හැඩැති කොටසකින් හා DC විස්කම්භය වූ අර්ධ වෘත්තාකාර කොටසකින් සමන්විත වේ. වරහන් ඇතුලේ තියෙනවා 5 හි අගය 22 බෙදීම 40 ගන්න. හරි. මම ඔය කියපු රූපය ඇඳ ගන්නවා. හරි. දැන් මේ විදිහට තමයි රූපය තියෙන්නේ. හරි. ඔය විදිහට තමයි තියෙන්නේ. මෙතන ඍජු කෝණී කියලා කියනවා. හරි. රෝමන් ලක්ෂණ එකේ කියනවා අර්ධ වෘත්තාකාර කොටසේ ධාරයේ දිගේ D වලින් ආරම්භ කර C වලින් අවසන් වන ලෙසද සෑම අනුයාත බොත්තම් දෙකක් අතර දුර 2 සෙන්ටිමීටර වන ලෙසද කුඩා බොත්තම් ඇලවීමට අදහස් කෙරේ. මේ සඳහා අවශ්‍ය වන බොත්තම් සංඛ්‍යාව කියනවා. හරි. ඔගේ කියන්නේ පුතේ මේ අර්ධ වෘත්තාකාර කොටසේ මේ චාප කොටස තියෙනවා මේ DC චාප කොටස. මේ DC චාප කොටසේ සෙන්ටිමීටර් 2 පරතරය ඇතිව බොත්තම් හයි කරනවලු. හරිද? සෙන්ටිමීටර් 2 පරතරය සහිතව බොත්තම් සවි කරනවලු. හරි. එතකොට නෝමලි හිතන ළමයෙක්ට තේරෙන්නේ හරි ඉතින් ඒක හොයන්න අපිට අර තියෙන දුර ඒ කියන්නේ DC දුර හොයලා පරතරය 2c එන්නේ. DC දුර හොයලා පරතරයෙන් බෙදුවහම අපිට බොත්තම් ගන්න එනවනේ කියලා වගේ එකක් ඔළුවට එනවා. බෑ ඇත්තට මෙහෙම නෙමෙයි. පොඩි දෙයක් තියෙනවා මතක තියාගන්න. මෙහෙමයි වෙන්නේ. ඕක මම මේ ගානට යන්න කලින් වෙනම පොඩි විදිහකට වෙනමම කියලා දෙන්න. හරි. ඒක වෙන්නේ මෙහෙමයි. අපි හිතමු මේ වගේ අපි හිතමු ලීයක් මොකක් හරි ලීයක් තියෙනවා. හරි. මේ ලීය සෙන්ටිමීටර් 4ක් දිගයි කියමුකෝ. බැලු බැලමට එහෙම නෑ. මේක මේ දල රූපයක් නේ මම අදින්නේ. සෙන්ටිමීටර් 4ක් දිගයි කියලා උපකල්පනය කරනවා. හරි. එතකොට මේ දණ්ඩේ සෙන්ටිමීටර් 2 පරතරයට ඇන ගහනවා කියලා කියනවා. මොකද්ද? මේ 4 සෙන්ටිමීටර් දිග දණ්ඩේ සෙන්ටිමීටර් 2 පරතරයට ඇන ගහනවා කියලා කියනවා. හරි. එතකොට බලන්න මෙයා තමයි පළවෙනි ඇණය. ඊට පස්සේ මෙතන පරතරය 2 සෙන්ටිමීටර්. ඊට පස්සේ මෙතන තව ඇණයක් ගහනවා. ඊට පස්සේ ආයෙ 2 සෙන්ටිමීටර් ඇරලා මෙතන තව ඇණයක් ගහනවා. ඒතර මෙතනත් 2 සෙන්ටිමීටර්. එතකොට 4 සෙන්ටිමීටර් දිග මේ ලී දණ්ඩේ සෙන්ටිමීටර් 2 පරතරයට ඇන ගහද්දී බලන්න අපි නිකන් සාමාන්‍ය නෝමලි හිතන එකෙක් කොහොමද කරන්නේ මේක 4 cm එක බෙදනවා මොකද්ද 2. එතකොට උට එන්නේ උත්තරේ 2යි කියලා. ඒ උත්තරේ 2යි කියලා එන්නේ ඇන ගාන කියලා තමයි හිතේ තියෙන්නේ. ඒ උත්තරේ දැන් 4 2කින් බෙදපුවාම ආයන ගන්නවා 2යි කියලා. ඇත්තටම එහෙමද? ඇත්තටම එහෙම නෙමෙයි. ඇන කීයක් එනවද? 1යි 2යි 3යි. ඒ මොකද්ද? හරි. ඒකේ වෙන්නේ පරතර ගානට වඩා මෙතනින් එන්නේ පරතර ගාන 4 බෙදීම 2 කියන එකකින් එන්නේ පරතර ප්‍රමාණය මේ පරතර ප්‍රමාණය. එතකොට 4 බෙදීම 2කින් අපිට පරතර ප්‍රමාණය ආවනේ. පරතර ප්‍රමාණයට වඩා එකක් වැඩි මොකද්ද? අර ගහපු ඇන ප්‍රමාණය. තේරුණාද මං කියන්නේ? මෙහෙමයි. මේ බලන්න.
4 දෙකට බෙදපුවාම දෙකක් එනවා. ඒ දෙක කියන්නේ මේ පරතර කීයක්ද කියන එක. පරතර කීයද? 1යි 2යි. ඇන කීයද? 1යි 2යි 3යි. එහෙනම් මේ පරතර ගානට එකක් එකතු කරපුවාම මට මොකක්ද දෙන්නේ? අන්න එන සංඛ්‍යාව වෙනවා. ඔය චූටි දේ, ඔය චූටි තැන මතක තියාගත්තොත් එහෙම මේ ලොකු ගාන හදන එක මහ ලොකු කද්දක් නෙවෙයි. ඕක ගොඩක් අයට පැටලෙන්න ඇති සමහර විට ඒ අවුරුද්දේ. හරි. දැන් මෙහෙම කරමු. රෝමන් ලකම් 1 රෝමන් 1 අපිට කියන්නේ හරි මම කියවනේ ගන්න ඉස්සෙල්ලා. හරි. එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ DC කියන ඡාප දිග හොයාගන්න එක. ඡාප දිග හොයන්න සූත්‍රයක් තියෙනවා. මොකද්ද? 2πr වැඩි කිරීම 360 θ. අපිට ගානේ මුලින් කිව්වා 5 කියන්නේ 7න් 22යි කියලා. හරි. දැන් ආදේශ කරගෙන යම් මේ දත්ත ටික දෙකේ ඉලක්ක මෙහිමමයි. 5 කියන්නේ 22 බෙදීම 7යි. 22 බෙදීම 7යි. r කියන්නේ අරය. හරි. DC ඡාපේ අරය කියවෙන්නේ බලන්න මෙතන ඉඳන් මෙතනට තියෙන දුර 14 සෙන්ටිමීටර්. මේ අර්ධ වෘත්තේ හරි මැද මම මාක් කරනවා. මේ තමයි මේ අර්ධ වෘත්තේ කේන්ද්‍රය. කේන්ද්‍රයේ ඉඳලා මෙතනට තියෙන දුරට අපි කියනවා අරය කියලා. කේන්ද්‍රයේ ඉඳලා මෙතනට තියෙන දුරටත් අපි කියනවා අරය කියලා. එහෙනම් විස්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයක්. අරය කියන්නේ විස්කම්භය වගේ භාගයක්. හරි. දැන් විස්කම්භය කීයද? 14යි. විස්කම්භය කීයද? 14යි. එහෙනම් අරය කීයක් වෙන්නද? අරය අනිවාර්යෙන් 7ක් වෙන්න ඕනේ. එතකොට 5r කියන්නේ 7. එහෙනම් r වෙනුවට මම 7 ආදේශ කරනවා. හරි. වැඩි කිරීම 360 θ කියන්නේ කෝණය. මේ බලන්න. වෘත්තයක් අරගෙන මම දෙකට කැපුවා. බලන්න. වෘත්තයක සම්පූර්ණ කෝණය කීයද? 360යි. වෘත්ත දෙකට කැපුවට පස්සේ මේ උඩ එන කෑල්ලේ කෝණය කීයක් වෙන්න ඕනද? 360 බෙදීම 2ක්. ඒ කියන්නේ කෝණය කීයක් වෙන්න ඕනද? 180ක්. එහෙනම් මෙතන කෝණය කීයක් වෙන්න ඕනද? 180ක් වෙන්න ඕනේ. හරි. එහෙනම් මෙතන දානවා 180යි කියලා. right. එතකොට මේ කැපෙන ඒවා කපලා ගමු. මේ බලන්න. 180ට 180 1යි 360ට 180 2යි කියලා එනවා. හරි. දැන් මේ දෙකේ ඉලක්කමට මේ දෙකේ ඉලක්කම කැපුවා. දෙකට දෙකේ ඒවා 1යි. මේ දෙකට දෙකේ ඒවා 1යි. හතේ ඉලක්කම කැපුවා. උත්තරේ එනවා 22යි සෙන්ටිමීටර් කියලා. හරි. උත්තරයව කීයද කියලාද? 22යි සෙන්ටිමීටර් කියලා. එතකොට මේ DC ඡාප දිග කීයක් වෙනවද? සෙන්ටිමීටර් 22ක් වෙනවා. DC ඡාප දිග සෙන්ටිමීටර් 22ක් වෙනවා. අපෙන් අහන්නේ බොත්තම් ප්‍රමාණය. මං කිව්වා බොත්තම් ප්‍රමාණය හොයන්න මොකද කරන්න ඕනේ? මේ දුර අරගෙන පරතරය එක ඒ කියන්නේ බොත්තම් දෙකක් අතර පරතරයෙන් බෙදනවා. කීයද පරතරය? 2යි සෙන්ටිමීටර්. මේ දිග 22යි බොත්තම් දෙකක් අතර පරතරය 2යි සෙන්ටිමීටර්. මේක බෙදුවට පස්සේ මට එනවා 11යි කියලා. 11යි කියලා ආවේ පුතේ මොකද්ද? පරතර ගණන. 11යි කියලා ආවේ මොකද්ද? පරතර ගණන. එහෙනම් බොත්තම් ගණන වෙන්නේ මම අර චූටි ගාන කියලා දුන්නා වගේ 11ට නැත්තම් මෙතෙන්ට එන සංඛ්‍යාවට කීයක් එකතු වුනහමද? එකක් එකතු වෙන්න ඕනේ. එහෙනම් 11ට එකක් එකතු වුනහම 12යි කියලා එනවා. එහෙනම් බොත්තම් ගාන කීයද? 12යි. right. ඒ විදිහට රෝමන් ලක්කම් 1 ප්‍රශ්නය ඉවර වෙනවා. ඊළඟට තියෙනවා රෝමන් ලක්කම් 2. දැන් රෝමන් ලක්කම් 2 ගමු. හරි. රෝමන් ලක්කම් 2 තියෙන්නේ තහඩුවේ මුළු වර්ගඵලය සොයන්න. තහඩුව කියද්දි මේ කෑල්ලයි ඔක්කොම තහඩුවට අයිති වෙනවා. මේ තහඩුව හැදිලා තියෙන්නේ මෙන්න මේ එක කියලා මම නම් කරපු අර්ධ වෘත්තාකාර තහඩුවෙන් සහ මම මේ දෙක කියලා නම් කරන ට්‍රැපීසියම් නේද? මේක ට්‍රැපීසියම් ආකාර කොටසේ එකතුවක් විදිහට තමයි සම්පූර්ණ වර්ගඵලය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම රෝමන් ලක්කම් 2 හදනවා. රෝමන් ලක්කම් 2ට අනුව මම ඉස්සලම කරන්න ඕනේ මෙයාගේ වර්ගඵලය සහ මෙයාගේ වර්ගඵලය අරගෙන ඒ දෙන්නව එකට එකතු කරන එක. පළවෙනි එක්කෙනාගේ වර්ගඵලය ගන්නවා මම.
මොකක්ද අර්ධ වෘත්තයක් තියෙන්නේ චාප කොටසක් තියෙන්නේ එයාගේ වර්ගඵලය හොයන්නේ මම ඒ කියලා ගන්න ඉස්සලම වර්ගඵලය a මොකක්ද සූත්‍රය 5r වර්ග වැඩි කිරීම 360න් θ 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ අර අපි ඉස්සෙල්ලා මෙයාගේ අර කතා කරා කීයද 7යි කියලා 7 sorry r වල වර්ගය එහෙනම් 7 වර්ගය කියන්නේ 7 කීපාරක් දෙන්න ඕනේ දෙපාරක් දෙන්න 7 වැඩි කිරීම 7 වැඩි කිරීම 360න් මෙතනත් කොහොනේ කීයද 180 ඒක වෙනස් වෙන්නේ නැහැ හරි 180 180 එකයි 360 180 දෙකයි දෙකට දෙක ඒවා එකයි 22ට 11යි මේ 7ට මේ 7 කැපෙනවා 11 වරක් 7 77යි සෙන්ටිමීටර් වර්ග ඒකක නම් අනිවාර්යයි ඒකක වලට ලකුණු වෙන වෙනවා අනිවාර්යයෙන්ම හරි දැන් අපේ වැඩේ එක කොටසක් කියවනේ දැන් දෙවෙනි කොටස තමයි දෙවෙනි රූපයේ වර්ගඵලය හොයන එක මොකද්ද ට්‍රැපීසියමක වර්ගඵලය හොයන සූත්‍රය මේ බලන්න මේ AB හා ABC කියන්නේ ට්‍රැපීසියමේ සමාන්තර පාද යුගලයක් මොකද්ද ට්‍රැපීසියමේ සමාන්තර පාද යුගලයක් වර්ගඵලය හොයන සූත්‍රය තමයි භාගයයි සමාන්තර පාදවල දිගෙහි එකතුව වැඩි කරන්න ඕනේ ලම්බ කුසේ භාගයයි බලන්න සමාන්තර පාදවල දිගෙහි එකතුව මේ බලන්න එක්කෙනෙක් AB අනිත් එක්කෙනා DC එහෙනම් AB ගේ සහ DC ගේ එකතුව AB කීයද 16යි DC කීයද 14යි වැඩි කිරීම ලම්බ උස කියන්නේ පුතේ මේ සමාන්තර පාද දෙක අතර තියෙන කෙටිම දුර බලන්න CB කියන්නේ සමාන්තර පාද අතර තියෙන කෙටිම දුරද නෑ ලම්බයක් නෙමෙයි ලම්බ උසක් නේ ලම්බ කියන කෑල්ල ගෑවේදී කෝණේ කීයක් වෙන්න ඕනද 90ක් වෙන්න ඕනේ ඔයාලට මෙතන කෝණේ 90ක් වගේ පේනවද නෑ මෙතන පේනවද නෑ මේකට ඇඟ වෙනවා මේ වෙන්න එක එහෙනම් ලම්බ දුර වෙන්නේ AD කීයද 10යි මේ දෙකට 1යි 10ට 5යි 16යි 14යි එකතු කරපුවාම එනවා මට 30යි කියලා. එයා වැඩි වෙන්න ඕනේ 5යි. 30 ඒව 5ක් කීයද? 150යි වර්ග සෙන්ටිමීටර්. එහෙනම් අපෙන් අහලා තියෙන්නේ මුළු වර්ගඵලය. එහෙනම් මුළු වර්ගඵලය කියන්නේ එකේ වර්ගඵලයේ දෙකේ වර්ගඵලයේ එකතුව. එකේ වර්ගඵලය 77යි වර්ග සෙන්ටිමීටර්. දෙකේ වර්ගඵලය 150යි වර්ග සෙන්ටිමීටර්. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 227යි වර්ග සෙන්ටිමීටර්. එහෙනම් රෝමන් ලකම් දෙක ඉවරයි. හරි. ඊළඟට තියෙන රෝමන් ලකම් තුන. රෝමන් ලකම් තුන මම කියවනවා. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්ද AD හි දිගට සමාන දිගක්ද සහිත ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක් සාදා ගනු ලැබේ නම් එහි පළල සොයන්න. හරි. සරල දෙයක් තියෙන්නේ. පොඩ්ඩක් තේරුම් ගත්තා නම් ගාන හරියට කියවලා තේරුම් ගත්තා නම් මහලුකු දෙයක් කරන්න නැහැ මේකේ. මොකද්ද කියන්නේ? මම සරලව අදහස් පැහැදිලි කරන්නම් තුන්වෙනි ගානේ රෝමන් ලකම් තුනේ. ඒකේ කියන්නේ මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය කීයක් කියනවද? අර්ධ වෘත්තයේ වර්ගඵලය 77යි වර්ග සෙන්ටිමීටර්. මේ අර්ධ වෘත්තයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති ඍජු කෝණාශ්‍රාකාර කොටසක් ඈදෙනවලු මෙන්න මේ DAත් එක්ක. මොකද්ද? ඒ කියන්නේ බලන්න මං යන්දා AD හරිද? ඊළඟට මම මෙහෙමත් කරනවා මේ. මම කරලා එහෙම දෙනවා. හරි. එතකොට මේ බලන්න AD කීයද? මෙතන දෙනවා 10යි. 10යි. ගාන කොහොමද කියන්නේ? මෙයාගේ වර්ගඵලය සමානයි. මම ආයෙ පාරක් ගන්න කියනවා. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්ද AD හි දිගට සමාන දිගක්ද සහිත ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක් සාදා ගන්න ලැබේ නම් එහි පළල නිහඬ. හරි. එහෙනම් AD ගේ දිගට සමාන දිග. පළල දන්නවද? නෑ. x කියලා දාගන්න. පළල දන්නේ නැහැ. x කියලා දාගන්න. හරි. එතකොට මෙයාගේ වර්ගඵලය සමානයි. එහෙනම් මෙයාත් කීයක් වෙන්න ඕනද? 77 සෙන්ටිමීටර්. එහෙනම් මේ රූපවල වර්ගඵල මෙයාගේ වර්ගඵලය මොනවා වෙනවද? සමාන වෙනවා. right. ඉතින්
මේ බලන්න මෙයා ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන සූත්‍රය තමයි දිග වැඩි කිරීම පළල. වර්ගඵලය කීයද මෙයාගේ? 77යි. දිග කීයද මෙයාගේ? 10යි. පළල කීයද මෙයාගේ? x. එහෙනම් x කියන්නේ පළල. අපෙන් ගානෙන් අහලා තියෙන්නේ. එහෙනම් මම මේ දෙපැත්තම බෙදනවා කීයද? 10යි. මේ 10ට මේ 10 කැපෙනවා. x සමානයි 7.7යි සෙන්ටිමීටර්. එහෙනම් ඒ AD දිග කරගත්ත ඍජු කෝණාශ්‍රයේ AD දිග කරගත්ත ඍජු කෝණාශ්‍රයේ පළල කීයක් වෙනවද? සෙන්ටිමීටර් 7.7 වෙනවා. හරි. දැන් ඔන්න ඔය විදිහට අපි 2019 පළවෙනි පත්‍රයේ part B වල දෙවෙනි ගාන සාකච්ඡා කළා ඉවරයි. හරි. ඉතින් මේ වගේ තවත් past paper සාකච්ඡාවකින් ඉස්සරහට හමු වෙන බලාපොරොත්තු වෙන්න අද නවත්වනවා. හරි.